Hi guys, එකතුලා ඉන්නේ TechPack Plus YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකකින් අරන් ආවේ මම NSPM එහෙම නැත්නම් NSPM Green University එකේ courses degree programs diplomas කරන්න කීයක් යනවද කියන එක. ඉතින් මම ඉස්සෙල්ලා වීඩියෝස් කරලා තියෙනවා බලන්න ඉස්සෙල්ලා වීඩියෝස් දෙකක් දාලා ඇති ස්ලිට් එකේ සහ තවත් ඉන්ස්ටිටියුට් එකේ SLTC එකේ ඒගොල්ලෝ බෙස්ට් ප්‍රැක්ටිස් එකක් විදිහට ඒගොල්ලන්ගේ කෝර්සස් සහ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කරන්න යන ගණන් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ පළ කරලා තියෙනවා. ඉතින් NSPM එකත් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ කෝර්ස් කරන්න යන ටෝටල් ප්‍රයිස් එක. ඉතින් ඒ ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉතින් අපි ස්ක්‍රීන් රෙකෝඩ් එකට ගිහිල්ලා ඉතුරු ටික ගැන කතා කරමු. ඉතින් මේ මම ඉන්නේ NSPM එකේ වෙබ්සයිට් එකේ. ඉතින් මේකේ ලින්ක් එක මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ එහෙම නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඔයාලට ඒ ලින්ක් එක හරහා මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඉතින් වෙබ්සයිට් එක තමයි www.nsbm.ac.lk කියන වෙබ්සයිට් එක. ඉතින් මේකට ගියහම මේකේ තියෙනවා ඔයාලට courses faculties වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේ foundation programs කියලා මෙතන තියෙනවා. ඒ වගේම undergraduate postgraduate සහ PhD කියන ටික තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මෙතන තියෙනවා faculties කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන වෙනම faculties මොනවද කියලා. ඉතින් faculty of business එකේ තියෙනවා department of management, department of accounting and finance වගේ දේවල්. ඉතින් මෙන්න මේකේ දැන් ඔයා හිතන්න ඔයාට අයිඩියා එකක් තියෙනවයි කියලා ඩිපාර්ට්මන්ට් ඔෆ් මැනේජ්මන්ට් එකේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. ඉතින් මෙතන ඩිපාර්ට්මන්ට් ඔෆ් මැනේජ්මන්ට් එකට ගියාම ඔයාට මේකේ කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා මෙතන පිළිවෙලට තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් තියෙනවා. ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් for bachelor degree කියලා. ඒ වගේම BSc on internal management and business කියලා තියෙනවා. ඊට පස්සේ මොකද්ද යුනිවර්සිටි එක කොහෙද රට කියලාත් මෙතන සඳහන් වෙනවා. ඉතින් මේ කෝස් එකට ගියාම අපි බලමු මෙන්න මෙතනින් කෝස් එකට ගිහිල්ලා. ඉතින් මම යන්නම් මේ international management and business කියන degree program එකට. මේක Pelmouth University United Kingdom තමයි තියෙන්නේ කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේකට ගියාම මේගොල්ලන්ගේ ගොඩාක් හොඳට වෙබ්සයිට් එක හදලා තියෙනවා සහ ගොඩාක් හොඳට මේක ඩිසයින් කරලා තියෙනවා. මේක හරියට පිළිවෙලට තියෙනවා අවශ්‍ය දේවල් ටික. ඉතින් මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් තියෙනවා නම් ගොඩක් ලේසි හැමෝටම ස්ටුඩන්ට් කෙනෙක්ට තමන්ගේ අයිඩියා එක ගන්න කොහොමද මම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ඩිප්ලෝමා එකක් කරන්න කියලා. ඉතින් මේක උඩම තියෙනවා ඩියුරේෂන් එක 3 years කියලා ෆුල් ටයිම් කියලා තියෙනවා. ඒ වගේම key features තියෙනවා. ඒ කියන්නේ විශේෂ කාරණා. ඒ වගේම අවුරුදු 2 සහ අවුරුදු 3ට මොනවද මේක ඉගෙන ගන්න තියෙන්නේ කියලා ස්ටඩි කරන්න තියෙන්නේ කියලා සබ්ජෙක්ට් ටික මෙතන ඇතුළත් වෙනවා. ඒ වගේම මෙතන තියෙනවා entry requirements. ඔයාට මේකට enter වෙන්න නම් අවශ්‍ය requirements මොනවද කියලා මෙතන තියෙනවා 3 passes for advanced level සහ මේ NSBM ලගේ foundation program එක කළත් මේකට ඇතුළත් වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේක තමයි විශේෂම කාරණාව. ඉතින් මේගොල්ලන්ගේ course fee එක මේගොල්ලෝ පිළිවෙලට දීලා තිනවා. පළවෙනි අවුරුද්දට මෙච්චරයි, දෙවෙනි අවුරුද්දට මෙච්චරයි, තුන්වෙනි අවුරුද්දට මෙච්චරයි, registration fee මෙච්චරයි, library fee එක මෙච්චරයි කියලා. ඉතින් හිතන්න උදාහරණයක් විදිහට මේ කෝස් එක කරන්න. ඉතින් මම මේ ගත්තේ BSc on International Management and Business කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. මේකේ පළවෙනි අවුරුද්දට ලක්ෂ 12ක්, දෙවෙනි අවුරුද්දට ලක්ෂ 7ක් සහ තුන්වෙනි අවුරුද්දටත් ලක්ෂ 7ක් වියදම් වෙනවයි කියලා මෙතන සඳහන් වෙනවා. ඒ වගේම registration fee එක රුපියල් 10000ක්, library fee එක රුපියල් 5000ක් කියලා මෙතන සඳහන් වෙනවා. ඒ වගේ මේකට ගියාම මේ full total fee එක මෙතන සඳහන් වෙනවා 3 years වලට full time ලක්ෂ 26ක් ඔයාලට වියදම් වෙනවා කියලා. ඉතින් ඒ වගේම මේකේ bank details employment opportunities මොනවද තියෙන්නේ කියලාත් මෙතන ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් හොඳ වෙබ්සයිට් එකක් සහ හැමදේම ගාන්ට පිළිවෙලට තියෙන
වෙබ්සයිට් එකක්. ඉතින් මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් අනිත් ඉන්ස්ටිටියුටුත් ෆලෝ කරනවා නම් ගොඩක් ලේසි ස්ටුඩන්ට්ලාට තමන් මොනවද කරන්නේ, තමන්ගේ ස්ටඩීට්ස් වලට අවශ්‍ය ෆීස් හොයාගන්න කොහොමද කියලා අයිඩියා එකක් ගන්න ගොඩක් ලේසි මේ වගේ වෙබ්සයිට් එකක් තියෙනවා නම්. ඉතින් අපි යන් තව උදාහරණයක් විදිහට මේ Department of Accounting and Finance කියන එකේ මේකේ තියෙනවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් දෙකක්. Accounting and Finance මං හිතන්නේ යුනිවර්සිටිස් දෙකක තියෙන්නේ. අපි මේකට ගිහිල්ලා බලමු. BM Honors in Accounting and Finance කියන එක, Bachelor of Management කියන එක මං හිතන්නේ BM කියන්නේ. ඉතින් මේක තියෙනවා key objectives මොනවද තියෙන්නේ, program contents මොනවද, මේක අවුරුදු 4ක program එකක්. ඒ වගේම entry requirements සහ අවුරුදු 4ට කොච්චර ගාණක් යනවද කියලාත් මෙතන සඳහන් වෙනවා. ඉතින් පළවෙනි අවුරුද්දකට ලක්ෂ 7 ගානේ ලක්ෂ 28ක් වියදම් වෙනවා මේ අවුරුදු 4ට මේ කෝස් එක කරන්න. ඒ වගේම employment opportunities උත් මෙතන සඳහන් වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා. ගොඩක් යුනිවර්සිටිස් ගොඩක් ඉන්ස්ටිටියුට් මේ වෙනකොට බෙස්ට් ප්‍රැක්ටිස් එකක් විදිහට තමන්ගේ කෝසස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ඩිප්ලෝමාස් වලට කොච්චර ගාණක් වියදම් වෙනවද කියලා මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි, ගොඩක් සතුටුදායකයි. මොකද ඉස්සර ඔයාලට කන්ටැක්ට් කරලා තමයි දැනගන්න වෙන්නේ. සමහර අය කන්ටැක්ට් කරන්නේ නැහැ. මොකද කොහොමද ගණන් කියලා අහන්න. හැබැයි දැන් ඒගොල්ලෝ වෙබ්සයිට් වල ගොඩක් ඉන්ස්ටිටියුට්, මම දැන් ඉන්ස්ටිටියුට් 3ක් කරා මේ NSBM එකත් එක්ක. ඉස්සෙල්ලා වීඩියෝස් බලන්න තියෙනවා ස්ලිට් එකේ සහ SLTC එකේ කොහොමද යන්නේ ගණන් යන්නේ කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒ වගේම NSBM එකෙත් NSBM එකේ ගොඩක් ලස්සනට තියෙනවා දාලා. හරි ක්වොලිටියට පිළිවෙලට දාලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඉතින් මං හිතනවා NSBM එකෙත් ඔයාලට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කෝස් එකක් කරන්න කොච්චර යනවද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන් වුණා කියලා. ඒ වගේම මේ ෆවුන්ඩේෂන් කෝස් වලටත් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ පල්ලෙහාට ගියාම කීයක් යනවද කියලා. රෙජිස්ට්‍රේෂන් ෆී එක රුපියල් 10000යි, ලයිබ්‍රරි ෆී එක 5000යි. ඒ වගේම මේ 1 year කෝස් එකක් තියෙන්නේ රුපියල් ලක්ෂ 6ක් යනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ස්ටුඩන්ට් ලෝන් ගන්නත් අවైలබිලිටි තියෙනවා කියලා තියෙනවා BOC, NSB, NDB බැංක් වලින්. ඉතින් ඒ වගේම මේ අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා මෙන්න මෙතන. ඒවත් හැම එකේම ප්‍රයිසස් දාලා ඇත්තේ. ඒ වගේම පෝස්ට් ග්‍රැජුවේට් තියෙනවා ප්‍රෝග්‍රෑම්ස් මෙන්න මෙතන. PhD in management වගේ ඒවා. ඒ වගේම PhD management වල මොනවද තියෙන්නේ, කොච්චර ගාණක් යනවද කියලා ඒත් මෙතන සඳහන් කරලා තියෙනවා. PhD කරනවා නම් ඒකට අවශ්‍ය entry requirements වගේ දේවල් මෙතන සඳහන් වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට මේ සම්බන්ධයෙන් දල අදහසක් එන්න ඇති කියලා. ඉතින් ඔන්න ඔය ගණන් තමා දැන් ඉන්ස්ටිටියුට් වලින් ඔයාලට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රයිවට්ලි කරන්න ගියොත් යන ගණන් වෙන්නේ. ඉතින් සාමාන්‍ය ගානකට ඔයාලට ඩිග්‍රී එකක් ගන්න, ඩිග්‍රී එකක් කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලට ගොඩක්ම සෙට් වෙන්නේ BIT, BCS වගේ ඒවා තමයි. ඉතින් ඒව ගැනත් මම වීඩියෝස් කරලා තියෙනවා මගේ channel එකට ගිහිල්ලා බලන්න. නැත්නම් TechPack Plus BIT, TechPack Plus BCS වගේ type කරලා Google එකේ එහෙම නැත්නම් YouTube එකේ search කරලා බලන්න. එතකොට මගේ ඒව ගැන කරපු වීඩියෝස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. හැමෝටම සුබ දවසක් ගිහින් එන්න. TechPack to be genius, TechPack Plus. Thank you. Goodbye. See you.